පුතේ බලන්න 2023 ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩමට අහලා තියෙන ප්‍රශ්න හතරක් බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ ආදින ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටසෙන් බලන්න ප්‍රශ්නය. ආර්ථික සම්පත් ප්‍රධාන කොටස් දෙකකට පහසුවෙන්ම වර්ගීකරණය කළ හැකි වනුයේ. පුතේ ආර්ථික විද්‍යාවේ අපි සම්පත් ප්‍රධාන වශයෙන් වර්ග කරනවා භූමිය සමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය. එතකොට මේකත් අපි පුතා දේපල සම්පත් සහ මානව සම්පත් කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එතකොට අපි ගත්තොත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. right? එතකොට භූමිය කියලා කියන්නේ පුතා අපි දාන දේපල සම්පත. දැන් ආච්චි කෙනෙක් වගේ මම ආච්චි මම පුතා ආච්චිගේ ඉඩම අයිති වෙන්නේ. ඒකට අපි කියන ආච්චිගේ බූදලේ. හරි? ඒක දේපල සම්පත. ශ්‍රමය කියලා කියන්නේ පුතා ඒක මානව සම්පත. මානව සම්පතක් කියලා අපි කියනවා. ප්‍රාග්ධනය දවයිට ආච්චිකාව දින මේ හොඳ ඇන්ටික් මැෂින් එකක්. ද ගණන්. හරි? ඒ ආච්චි මරනවා මේවට අපි මොනවද කියන්නේ ආච්චිගේ. මොනවද දේපල කියලා අපි කියන්නේ. එහෙනම් ඒවා දේපල සම්පත පුතා. දේපල. ඊළඟ ව්‍යවසායකත්වය කියලා කියන්නේ ඒකත් මානව සම්පතට තමයි අයිති වෙන්නේ. එහෙනම් මේක මානව සම්පත. එහෙනම් මානව සම්පත් සහ දේපල සම්පත් වශයෙන් තමයි අපි මේක වර්ග කරන්නේ. දේපල සම්පත් දෙකයි මානව සම්පත් වලට දෙකයි. බලමු මේක මොනවද කියලා පිළිතුරු කියලා. ප්‍රාග්ධන සම්පත්, ස්වභාවික සම්පත්. එතකොට ප්‍රාග්ධන සම්පත්, ස්වභාවික සම්පත්. එතකොට ස්වභාවික සම්පත් කියලා කියන්නේ මෙතන භූමිය. හරි. එතකොට ඒක ගන්න බෑ. මේක නෙමෙයි ප්‍රධාන වශයෙන් දෙකට බෙදෙන්නේ. භූමිය සහ ප්‍රාග්ධනය නෑනේ ප්‍රධාන වශයෙන් හතරකටනේ කැඩෙන්නේ. භූමිය සමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයට මේක ගන්නවා. ස්වභාවික සම්පත්, මානව සම්පත්. හරි. එතකොට ස්වභාවික සම්පත් කියන එක ගන්න බෑ. මේ කියන්නේ භූමිය විතරයි. භූමිය විතරයි මෙතන දෙන්නේ. මේ ඒ නිසා මේක මානව සම්පත් කියන එක ගන්න පුළුවන්. නමුත් ස්වභාවික සම්පත් කියන එක ගන්න බෑ. දේපල සම්පත් සහ මානව සම්පත්. right. දේපල සම්පත් සහ මානව සම්පත් තමයි නිවැරදි විදිහට. ශ්‍රමය සහ ව්‍යවසායකත්වය නෑ නේද? භූමි ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය. ඒක ගන්න නිවැරදි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4. හරිම සරල ප්‍රශ්නයක්. බෑ මේක ගොඩක් වරද්ද ගන්න. මොකද නිසි අවබෝධයක් නෑ. මේ ආර්ථික සම්පත් ගොඩක් කියලාවට ඒගොල්ලන්ට භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය කියන විදිහට දානවා. නමුත් වර්ගීකරණය කරන්න කියන එක නිසි අවබෝධයක් නෑ. right? අපි යන් 2023 ඊළඟ ප්‍රශ්නයට. බලන්න 2023 අහන ඊළඟ ප්‍රශ්නේ තමයි ආර්ථික විද්‍යාවේ විග්‍රහ කරන ආකාරයට අවශ්‍යතා හා උවමනා අතර වෙනස කවරේද? හරිම සරල ප්‍රශ්නයක් අහන්න. දැන් මේකත් ආදීන ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටසෙම ගත්තේ. එතකොට අපි උවමනා සහ අවශ්‍යතා කියන එක මේ O level වල ඉඳන්ම ආර්ථික මේ ව්‍යාපාර අධ්‍යයනය කරන විෂයට ඉගෙන ගන්න අවශ්‍යතා හා උවමනා කියන්නේ මොනවද කියලා ඒවල ලක්ෂණ මහ පරිමාණයෙන් කතා කරමු. බලමු මම හිතනවා මේකට නම් ලේසියෙන් පිළිතුරක් අපිට ගන්න පුළුවන් කියලා. නමුත් බැලුමට ටිකක් සංකීර්ණයි වගේ තමයි පිළිතුර තියෙන්නේ. බලමු. අවශ්‍යතා දිවි රැක ගැනීමට අත්‍යවශ්‍ය වන අතර උවමනා වූ කලි හුදු කැමැති දේවල් පමණයි. ළමයි බලන්න මොකද මේ කලි හුදු කැමැති කියවම දන්නේ නැහැ. right? ඒ කෑල්ල දන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් කපලා දාන්න. හරි? අවශ්‍යතා දිවි රැක ගැනීමට අවශ්‍යතා කියලා කියන්නේ අත්‍යවශ්‍ය දේවල්. නිවාස කියලා කියන්නේ අත්‍යවශ්‍යයි. ආහාර කියන්නේ අත්‍යවශ්‍යයි. හරි? ඇඳුම් පැළඳුම් කියන්නේ අත්‍යවශ්‍යයි. ඒවා අපිට ජීවත් වීමට අත්‍යවශ්‍යයි. හරි? ඒවා අපි කියන අවශ්‍යතා කියලා. එතකොට උවමනා කියන්නේ කැමැති දේවල් පමණයි. හුදෙක් කැමැති දේවල් පමණයි. උවමනා අසීමිතයි. මේක නිවැරදි පිළිතුරු විදිහට අපිට බාර ගන්න පුළුවන්. හරි අන්තිමට බලමු. උවමනා දිවි රැක ගැනීමට අත්‍යවශ්‍ය නැහැ. උවමනා දිවි රැක ගන්න අත්‍යවශ්‍ය වෙන්නේ. ආර්ථික විද්‍යාව තුළ අවශ්‍යතා උවමනා සමානාර්ථයෙන් සැලකේ නෑනේ. අපි අවශ්‍යතා උවමනා කියන්නේ දෙකක් විදිහට කතා කරනවා. ළමෙක් ගන්න බෑ. ඊළඟට උවමනා සීමිත සම්පත් වලින් තෘප්තිමත් කරගත හැකි අතර අවශ්‍යතා සීමිත සම්පත් වලින් තෘප්තිමත් කරගත හැකි නොවේ. වැරදිනේ පුතා. උවමනා කියන එක සීමිත සම්පත් වලින් තෘප්තිමත් කරගන්න බෑ. එහෙම පුළුවන් වුණා නම් ආර්ථික විද්‍යාව කියන විෂයක් දී වෙන්නේ නැහැ.
සීමිත සම්පත් වලින් උමනා තෘප්තිමත් කරගන්න බෑ. අවශ්‍යතා කාලය සමග වෙනස් වේ. උමනා කාලය සමග වෙනස් නොවේ. වැරදි පුතා මේක කරන්න බෑ. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 1. අපලම 2023 අහලා තියෙන ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. පුතේ බලන්න 2023 තුන්වෙනි ප්‍රශ්න අහලා තියෙන ආර්ථික නිෂ්පාදකයා මායිම් වක්‍ර සම්බන්ධ ප්‍රශ්නයක්. පුතේ බලන්න x y කියන භාණ්ඩ දෙක පමණක් නිෂ්පාදනය කරන එක්තරා රටක නිෂ්පාදනකයා මායිම් වක්‍රයේ ලක්ෂණ තුනක් එල්ල දීලා තියෙනවා. A ලක්ෂය, B ලක්ෂය, C ලක්ෂය කියලා ඒ කාණ්ඩාංග ඒගොල්ලෝ දීලා තියෙනවා. ඔයා මේක ගොඩක් කරලා ඇඳ ගන්නවා නම් ඔයාලට මේකේ උත්තරේ ගන්න ගොඩක් පහසු වෙනවා. ඒ නිසා මම ඔයාලට පොඩ්ඩක් මේක ඇඳලා පෙන්නන්නම්. මේ වගේ එකක් දීපු ගමන් ටක් ගාලා පොඩ්ඩක් පොඩියට ඇඳ ගන්න. right? මම මෙතන ඇඳ ගන්නම්. හරි? බලන්න මේ පැත්තට මම x දානවා, මේ පැත්තට මම y කියලා දාන්නම්. හරිද? එතකොට බලන්න A ලක්ෂයේ තියෙන්නේ x 3ේදී y බිඳුව. ඒ කියන්නේ y බිඳුවේදී x 3යි කියන එක කියන්නේ. කියන්නේ මෙතන. A ලක්ෂය කියන්නේ මෙතන. ඊළඟට කියනවා x 2ේදී y 3යි. හරි? x 2ේදී y 3යි. හරි? අපිට ගන්න පුළුවන් මේ හරි y 3යි. හරි? මේ හරි. ඊළඟට x බිඳුවේදී 9යි. බිඳුවේදී 9යි කියලා කියන්නේ මෙන්න මෙතන. ඒතර මේ ඔයාලට පේනවා මෙතන එකක් ඒකල පන්නවලා තියෙනවා. මෙතන x එකේදී දීලා නැහැ. එහෙනම් මේකෙන් තේරුම් ගන්නවා අපිට x එකේදී අනිවාර්යෙන් මෙතන අනුව වෙන්න ඕනේ රටාව අනුව පේනවා අපිට x එකේදී 6යි කියන්නේ. මොකද 3 6 9 right? එහෙනම් x එකේදී 6. එහෙනම් මෙයා තමයි D, මෙයා තමයි C. එහෙනම් මෙන්න මෙම සරල රේඛාවක් තමයි වෙන්නේ. සරල රේඛාවක් තමයි මේක වෙන්නේ. මේක ඇඳ ගන්න දැනුම තියනවා නම් එතනින්ම උත්තරේ ගන්න පුළුවන්. එතකොට සරලයි මේක අහන ප්‍රශ්න ටිකට අපිට පිළිතුරු සපයන්න. හරි. බලන්න පළවෙනි එක අහලා තියෙනවා. දැන් අපිට කෙනෙක්ට පුරා මේක රූපසකන අඳින්න අවශ්‍යත් නැහැ. අපි බලමු මේකේ තියෙන උත්තර මොනවද කියලා. මෙම රටේ සම්පත් සමජාතීය බවය. right? එහෙනම් මේක ඔයා රූපසකන ඇඳගෙන තිබ්බොත් ඔයාලට නිකම්ම කියන්න පුළුවන් ස්ථාවර අවශ්‍ය ක්‍රියාවක් තියෙන. එහෙනම් ඒ වෙලාවේ සම්පත් සමජාතීයයි. නිකම් උත්තරේ ගන්න පුළුවන්. මෙයා උත්තරේ හරි කියන එක අපිට නිගමනයකට එන්න පුළුවන්. අපි රූපසකන ඇඳගත්තේ නැහැ. මේක ඔළුවේ නැහැ. අපි හරියන්නේ ඉස්සරහට යන්න. x භාණ්ඩ ඒකක 3ක් සහ y ඒකක 9ක් සංයෝගය අත්කර ගැනීමට හැකි බවයි. ඒ කියන්නේ x 9කුයි y 3කුයි අත්කර ගන්න පුළුවන්. එහෙම කරන්න මේකේ බෑනේ පුතා සම්පත් සීමිතයි උන්වහන්සේ සීමිතයි. right? ඒ දෙකම අත්කර ගන්න බෑ මේ ආර්ථිකයට. ඊළඟට x ඒකක 3ක් සහ y ඒකක 9ක් සංයෝගය අත්පත් කර ගැනීම සඳහා සියලුම සම්පත් යොදා ගැනීමට අවශ්‍ය නොවේ. සියලුම සම්පත් දාලත් බැන්නම් නොදා කොහොමදක් කරන්න බෑනේ පුතා. එහෙනම් ඒකත් අයින් කරන්න. x භාණ්ඩය නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩි කරන විට x ඒකක නිෂ්පාදනය කිරීමේ අවශ්‍ය ක්‍රියා ක්‍රමයෙන් වැඩි වෙන බවයි. දැන් ගොඩක් අය මේකට උත්තර ගොඩක් අය ගහලා තියන්නේ 4 තමයි මේ බලන්න ඇගින් වාර්තාවේ. ඇයි ඒගොල්ලෝ හිතනවා මෙතන 3කින් වැඩි කරනකොට මෙතනින් කැප කරලා තියෙනවා පුතා 1ක්. හරි? ඒ කියන්නේ ආවස්තික ක්‍රියා වෙන සූත්‍රය ගත්තොත් එහෙම ආවස්තික පිළිවෙල සමානයි ඉරෙන් උඩ කැප කරන නිමෙවුම් ප්‍රමාණය ඉරෙන් යට වැඩි කරන නිමෙවුම් ප්‍රමාණය. එහෙනම් මේක බලන්න මේ වෙලාවේදී 3කින් වැඩි කරනකොට කැප කරලා තියෙන එකයි උත්තරේ අවශ්‍ය ක්‍රියා 3න් 1. හරි? ඒතකොට දැන් ළමයි දැක්ක ගමන් බලනවා මෙතන 6කින් වැඩි වෙනකොට 2කින් කැප කරලා තියෙනවා. ඒ නිසා එයා කැප කරන ප්‍රමාණය එයා හිතනවා වැඩි වෙලා කියලා. ඒ නිසා උත්තරේ 4 කියලා ගහන්න නෑනේ. අවශ්‍ය ක්‍රියා හොයන සූත්‍රය දාලා බලන්න. වැඩි කරන ප්‍රමාණය 6යි කැප කරන ප්‍රමාණය 2යි. ඒ කියන්නේ 2 බෙදීම 6 කියලා කියන්නේ ඒ 3න් එකම තමයි. මේ බලන්න. අවශ්‍ය ක්‍රියා ස්ථාවරයි. අවශ්‍ය ක්‍රියා වෙනස් නෑ. අවශ්‍ය ක්‍රියා වැඩි වෙන්නේ නෑ. දැන් කෙනෙක් හිතනවා මේක දැක්ක ගමන් මේවා මුකුත් බලන්නේ නැහැ. මෙතන කැප කරලා තියෙන ප්‍රමාණය කලින් 1යි දැන් 2යි. ඒ කියලා කියන්නේ අවශ්‍ය ක්‍රියා වැඩි වෙලා කියලා. මේකට ගහනවා වැරදි නෙමෙයි. හරි? ඊළඟට බලන්න y භාණ්ඩ නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩි කරන විට x නිෂ්පාදනය කිරීමේ අවශ්‍ය ක්‍රියා අඩු වෙන බව. නේද? අඩු වෙන්නේ නැහැ ස්ථාවරයි.
අඩු වෙන්නේ. හරි එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. ඔයා මේ රූප සටහන ඇඳගත්තා නම් ඔයාලට පේනවා ඇති. රූප සටහන ඇඳගත්තා නම් ඔයාලට තවත් සරලයි. මොකද ස්ථාවර ආවාස ක්‍රියාවක් තියෙන නිසා නිකම්ම උත්තරේ ඔයාට මේ මුකුත් හිතන්න දෙයක් නැහැ. රූප සටහන ඇඳගත්තා නම් නිකම්ම උත්තරේ ගන්න පුළුවන් සම්පත් සමජාතිකයි බව කියන එක. රයිට්. ඉතින් මේක කරන්නේ නැති නිසා තමයි ගොඩක් අය පටලව ගන්න. ඊට පස්සේ හතරට වගේ උත්තර ගහන්නේ මුකුත් අඳින්නේ නැහැ බලන්නේ නැහැ නිකන් දැක්ක ගමන් අවශ්‍ය දෙයක් නිකන් කලින් එකයි දැන් දෙකයි නිසා අවශ්‍ය දෙයක් වැඩි වෙලා කියලා හිතනවා. රයිට්. ඒ අපරාධ කරන්න එපා. රයිට්. බලමු 2024 වෙනි ප්‍රශ්නය. ප්‍රාර්ථනයේ රජයේ හිමිකාරත්වය සහ සම්පත් බෙදා වෙන් කිරීමේ සඳහා වෙළඳපොළ මත රඳා පවත්නා ලක්ෂණ සහිත ආර්ථික පද්ධති කවරේද? ඉතින් මම ඔයාලට පැහැදිලි කිව්වා මේ ඔයාලා පාඩම් කරන්නේ ගොඩක් වෙලාවට වෙළඳපොළ ආර්ථික පද්ධතියයි විධානගත ආර්ථික පද්ධතියයි මිශ්‍රයි. ප්‍රධාන ටික විතරයි. නෑ. දැන් අලුත් ඒවා ඇවිල්ලා තියෙනවා පුතා. මේවා සම්මිශ්‍රණ වෙලා ඇවිල්ලා තියෙනවා. සමාජවාදී, සමාජීය, ඊළඟට නූතන, හරි ඉස්ලාමික ආර්ථික පද්ධති මේ වගේ අලුත් වෙළඳපොළ ආර්ථික පද්ධති බිහි වෙලා තියෙනවා. ඒ නිසා මම කියනවා තමයි පුතේ අර පරණ දේවල් විතරක් පාඩම් කරන්න එපා. දැන් අලුත් ගොඩක් වෙලාවට අලුත් දේවල් වලින් තමයි ප්‍රශ්න අහන්නේ. හරිද? તો මේ බලන්න මේ ප්‍රාර්ථනීය රජ හිමිකාරත් ඒ කියන්නේ දීපල නැත්නම් දීපල වල අයිති රජයට තියෙන. දැන් හරිනම් මේ දීපල අයිති තියෙන කොහෙද විධානගත ආර්ථික. එන අපිට දැක්කම විධාන කියලා හිතන්න. හැබැයි ඊළඟ බලන්න සම්පත් බෙදාවෙන් කිරීමේ වෙළඳපොළ මත රඳාපවතිනවා. කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න මිල යාන්ත්‍රණය භාවිතා කරනවා. මිල යාන්ත්‍රණය භාවිතා කරන්නේ ධනේශ්වර වෙළඳපොළ ආර්ථික. එහෙනම් මේ දෙක සම්මිශ්‍රයක් කියන එහෙනම් මේක විධානගත ආර්ථික පද්ධතිය කියලා අපිට උත්තරේ ගන්නත් බෑ. ධනේශ්වර නැත්නම් වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියලා ගන්නත් බෑ. හරි? එහෙනම් මේක නිවැරදි පිළිතුර වෙන්නේ පුතා සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියන එක තමයි නිවැරදි පිළිතුර. මොකද සමාජ වෙළඳපොළ ආර්ථික පද්ධතිය මීට කලින් අපි අවුරුද්දේ කතා කරා. මේක වෙන්නේ නැහැ. සමාජවාදී කියන එක අපිට කොහොමද ගන්න බෑ. නිවැරදි පිළිතුර අංක 4.